Hai, ඔයාලට කොහොමද? අද ඉතින් අපි යන්න හදන්නේ ටිකක් වෙනස් ගමනක්. බලමු කොහෙද යන්නේ කියලා. අපේ ගෙවල් වලට ඉතින් මේක ටිකක් දුරයි. විනාඩි 15ක් වගේ යනවා මෙතනට යන්න. හරියම ප්‍රවේශමෙන් යන්න ඕන පාරක් තමයි මේ. මොකද මිනිසුන්ට වැඩි පාරේ ඉන්නේ බල්ලෝ. ඉතින් ගොඩාක් හයියෙන් යන්න බෑ මේ පාරවල. ඉතින් අපි හිමීට ගමන පිටත් වුණා. ඇත්තටම මේ වගේ ගමන් යනවා නම් යන්න ඕන උදේම. ගොඩාක් අවුසැර වෙන්න කලින්. මේ දවස්වල මෙහෙට අවුසැර වැඩි. ඔන්න දැන් අපි එතනට ඇවිත් ඉන්නේ. දන්නවද මේ කොහෙද කියලා? අද සෙනග ටිකක් අඩු වුණත් ලෝකල්ස්ලා වගේම ෆොරිනර්ස්ලාත් ගොඩාක් මෙතනට එනවා. මෙහි කෙනෙක් නම් අනිවාර්යෙන්ම මෙහි ඇවිල්ලා තියෙන්න ඕනේ. මේ තමයි මැදිරිගිරිය වටදාගය. ඇතුළු වෙද්දිම බෝධිය තියෙනවා. ඉතින් අපි එතනටත් වැඳලාම ඇවිදින්න පටන් ගත්තා. අද ඉතින් විශේෂ දවසක් නෙවෙයි නිසා සෙනගනම් ටිකක් අඩුයි. වෙලාවත් යන නිසා අපි ඉතින් ගමන ඉක්මන් කරා. ගොඩාක් දෙනෙක් මේක වඳින්න ආවට බලන්න ආවට මෙතන ඉතිහාස කතාව දන්නේ බොහෝම ටික දෙනයි. ඉතින් අපි දැනගත්ත දේවල් වලින් ටික ඔයාලට මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්. ඔයාලට ඇතුළට යද්දී හම්බෙනවා මේ වගේ පොකුණක්. මෙතන ලස්සනට මල් පිපිලා තියෙනවා. ඉතින් අපි ගියපු දවසේ නම් මල් තිබුණේ නැහැ. රහතුන් වහන්සේලා භාවනා කරපු උමගට සිසිල ලබා දීලා තියෙන්නේ මේ පොකුණෙන්. නිදහසේ ඉඳලා යන්න පුළුවන්, පරිසරය විඳින්න පුළුවන් ලස්සන තැනක් තමයි මේ. උඩට යද්දිම අපිට මුලින්ම දකින්න හම්බෙනවා මෙන්න මෙතන. අපි මේවට කියනවා පිළිම ගෙවල් කියලා. හිටි පිළිම වහන්සේලා තමයි මේ පිළිමගේ තියෙන්නේ. ඊට පස්සේ අපිට බලන්න පුළුවන් වෙන මේ තැන මේ පේන්නේ අපි මුලින්ම ගියපු තැන. මෙතන උඩට නැග්ගාම මෙතන ආවට තියෙන මුළු වටපිටාවම පේනවා. හරිම ලස්සනට. මෙතන මේ දකුණු පැත්තේ තියෙන්නේ පැරණි රෝහලෙන් ගෙනාපු බෙහෙත් තොරුවක්. රෝහල තියෙන නම් තව ටිකක් දුරින්. එතන තිබිලා විනාශ වෙයි කියලා මම හිතන්නේ මෙතන ගෙනත් තියලා ඇති. මෙතන තිබිලා තියෙන්නේ සැතපෙන පිළිම වහන්සේ නම. දැනට තියෙන්නේ නටබුන් විතරයි. ඇත්තට මේකේ ආකෘතිය විතරයි ඉතිරි වෙලා තියෙන්නේ. අනිත් හැමදේම විනාශ වෙලා හෝ කරලා තියෙනවා. මේ වෙලාව වෙනකොටත් අවුව මාර සැරයි. ඒ වුණාට ඉතින් අපි ගමන ඉවර වෙනකන් අවුවේ කඩවනවා. ඔයාලට පේනවා ඇති මෙතන තියෙන කිසිම පිළිමයක් සම්පූර්ණයෙන්ම අපිට දකින්න ලැබෙන්නේ නැහැ. මොකද හැම එකක්ම වගේ විනාශ කරලා තමයි තියෙන්නේ. මෙතන තියෙන මේ ගල් පෙත්තට එක එක විදිහේ කතා තියෙනවා, ඉතිහාස කතා. අපිට දැනගන්න ලැබුණේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වලට පාවිච්චි කරපු මෙවලමක් විදිහට.
තව සමහරු මේක ඔලින්ද පෙතක් කියලත් කියනවා. ඒකේ ඇත්ත මොකක්ද කියලා නම් දන්නේ නැහැ. ඇක්සිඩන්ට් එකෙන් පස්සේ ඉතින් මම පඩි නගින්න බහින්නේ මේ විදිහට තමයි. මෙතන අපිට දකින්න පුළුවන් ශිලා ලිපි. මේ හැම දෙයකින්ම මේක කරවපු නිශ්චිත රජවරයෙක් තාම හොයාගෙන නැහැ. ප්‍රතිසංස්කරණය කරපු රජවරු තමයි ඉන්නේ. මේ විදිහට තමයි අපි වටදාගයට ඇතුල් වෙන්නේ. මෙතන ඉස්සරහා තියෙනවා ගල් බැම්මක් විතරක් ඉතුරු වෙලා එතන තිබිලා තියෙන්නේ පිරිත් මණ්ඩපයක්. අපිට දැනගන්න ලැබුණු වටදාගය ගැන හැඳින්වීම තමයි මේ. සිත හදපු කෙනෙක් නෑ. අනික මේක ඉදි වෙන්නේ අනුරාධපුර යුගයේ තමයි මේ වටදාගය ඉදි වෙන්නේ. පොළොන්නරු යුගයේ නෙවෙයි. එතකොට මේ නිශ්චිත හදපු රජ කෙනෙක් නෑ. ඊට පස්සේ මේක ආරාමයක්. රාජමාලිගාවක්වත් මේ එහෙම නෙවෙයි ආරාමයක්. විසුණු වහන්සේලා පූජා කරපු ආරාම සිද්ධාස්ථානය. දකුණු ආසියාවේ වටදාගයේ තියෙන මේ වටදාගය විතරයි මේ විදිහට තියෙන වටදාගය දකුණු ආසියාවේ එකම වටදාගය මේක විතරයි. සෝමාවතියට කරඩුව වඩම්මනවනේ. වඩම්මතේ නවත්තම් පොලක් ඉදි තමයි මේ වටදාගය ඉදි වෙන්නේ. ඔයාලට පේනවද අපිට ආපු ආක්‍රමණ වලින් පස්සේ තමයි මේ විදිහට වටදාගය ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් මේ ගල් කණුවල කැටයම් පවා තාම සමහර ඒවා ඒ විදිහට ඉතුරු වෙලා තියෙනවා. ඉතින් මේවා ඉස්සරහටත් මේවා මේ විදිහටම රැක ගන්න ඕන. ඉතින් ඔයාලා කවුරු මෙතනට ආවත් මේ ගල් කණුවත ගන්න, කුරුටු ගන්න වගේ දේවල් කරන්න එපා. මෙතන තියෙන්නේ ගල් කණු ටිකක් විතරක් වුණාට ඔයාට තේරෙනවා ඇති මේ වගේ වටිනාකම කොච්චරක්ද කියලා. මේ වටදාගේ ඉදි වෙලා තියෙන චෛත්‍යයක් උඩින් කියලා කිව්වනේ. අන්න ඒ චෛත්‍යයේ කොටස් මෙන්න මෙතන කැණීම් කරද්දී හොයාගත්තා කියලා තමයි අපිට දැනගන්න ලැබුණේ. ඔයාලට පේනවද මේ චෛත්‍යය? මේ වටදාගයටත් කලින් තමයි මේ චෛත්‍යය ඉදි වෙලා තියෙන්නේ. වටදාගයට වඩා අවුරුදු 900ක් මේ චෛත්‍ය පරණයි කියලා තමයි කියන්නේ. පිහිටි ගලක් මත තමයි මේ චෛත්‍යය ඉදි වෙලා තියෙන්නේ. බුද්ධ ප්‍රතිමා නෙලන්න කලින් මිනිස්සු වන්දනාමාන කරලා තියෙන්නේ සිරිපතුල් ගල් වලට. ඔයාලට මේ පේන්න තියෙන්නේ එයින් එකක්. ඔයාලට මේ පේනට වැඩිය මෙතන පරිසරය වගේම බලන්න තියෙන දේවල්, විඳින්න තියෙන දේවල් ගොඩාක් වැඩි. ඉතින් ඔයා ලංකාවේ ලෝකෙ කොහේ හිටියත් අනිවාර්යයෙන්ම මෙතනට එකපාරක් හරි ඇවිල්ලා බලන්න. ඔන්න ඔයාලට මේ දකින්න ලැබෙන්නේ රහතුන් වහන්සේලාට වැඩ ඉන්න හදලා තිබුණු සීත ගුහා තිබුණු තැන. මෙතන සීත ගුහා කීපයක් තිබිලා තියෙනවා. දැන් නම් දොරටු වහලා ඒ සීත ගුහාවල් වලට සිසිල ලබා දීලා තියෙන්නේ අර මං කලින් පෙන්නපු පොකුණෙන් තමයි. මේ තියෙන්නේ තවත් ඒ වගේ වන්දනාමාන කරපු සිරිපතුල් ගලක්.
මෙතන තවත් පොකුණක් තියෙනවා. වතුර පැහැදිලි නිසා අපිට මේ පොකුණට බහින්න තිබුණු පඩියක් පවා පේන්න තිබුණා. මේ අපි දැන් යන්නේ පැරණි රෝහල තිබුණු තැනට. ලංකාවේ දෙවෙනියටම පැරණි රෝහල තමයි මේ. පළවෙනි එක තියෙන්නේ මිහින්තලේ, දෙවෙනි එක තමයි මේ තියෙන්නේ. ඔයාලට පේනවා ඇති මේ වෙනකොටත් සමහර ගල් කණු බිම පෙරලිලා තියෙනවා. වනසත්තුත් මේ හරිය ගැවසෙන නිසා ඒක හේතුවක් වෙන්නත් පුළුවන්. ඒ කොහොම වුණත් මේ විදියට මේවා විනාශ වෙන එක නම් එච්චර හොඳ දෙයක් නෙමෙයි. මෙතන අපිට බලා ගන්න පුළුවන් පැරණි වැසිකිළියක්. ඔන්න දැන් අපි ඇවිල්ලා තියෙන්නේ ගමනේ අවසානයට. ඔයාලා දකින්න ඇතිනේ මෙතන තියෙන විශේෂතාව වගේම වටිනාකම් මොන වගේද කියලා. මෙහි ඉන්න සමහර කෙනෙක් මෙතන ගැන ලොකුවට හිතුවේ නැති වුණත් මේක ගොඩාක් වටින තැනක්. මේ වටදාගේ ආකෘතිය බලාගෙන තමයිලු පොළොන්නරුවේ වටදාගයත් ඉදි වෙලා තියෙන්නේ. අපිට දැනට බලන්න තියෙන්නේ මෙච්චරයි වුණාට රක්ෂිතයේ ඇතුලේ තව රහතන් වහන්සේලා වැඩ ඉඳපු කුටි කීපයක්ම තියෙනවා කියලා තමයි දැනගන්න ලැබුණේ. වනසත්තු ඉන්න හින්දා ඒව බලන්න යන්න දෙන්නේ නැහැ. අපිට ඇවිදින්න පුළුවන් මේ වටපිටාවේ විතරයි. මේ වටදාගේ හොයාගෙන තියෙන්නේ 1897 දී HCP බෙල් මහතා විසින්. ඒ වෙනකම්ම මේක තිබිලා තියෙන්නේ ඝන වනාන්තරයක් විදිහට. ඊට පස්සේ කරපු කැණීම් කටයුතු වලින් තමයි මේ විස්තර හැමදේම හොයාගෙන තියෙන්නේ. ඒත් මේක කරවපු නිශ්චිත රජවරයෙක් නම් තාම හොයාගෙන මේ විස්තර හැමදේම වගේ අපිත් හොයලා අහලා දැනගත් දේවල්. ඉතින් මේ වගේ වැරදි එහෙම නැත්නම් අඩුපාඩු තියෙනවා නම් ඒක පෙන්නලා දෙන්න. එහෙම නැත්නම් ඔයාලා දන්න දේවල් අපිත් එක්ක බෙදා ගන්න. මෙච්චර වෙලා අවුවේ කර වුණ නිසා කාලෙකින් බොන්න බැරි වුණු මොම වගේ ආස කරන කල්ගෙරියකුත් බීලා අපි ඉතින් අපේ ගමන අවසන් කරා. මෙතනට එන හැමෝම පරිසරය ගැන හිතන්නත් අමතක කරන්න එපා. ගිහින් එන්නම්.